මේ හිරු එකේ දානවා උපාධිධාරීන් පාරට බැහැලා කඳුළු හලනවා. ඇත්ත. හේතුව තමයි මේ අවුරුදු එකහමාරක් ඇතුළට උපාධිගත්තු කට්ටිය දරුවෝ නෙමෙයි ඔය. ඒ කියන්නේ මේ අවුරුදු එකහමාරනේ දැන් මේ රජය පත් වෙලා දැන් අවුරුදු දෙක තමයි. ඔය අවුරුදු දෙකට උපාධිගත්තු ළමයි නෙමෙයි ඔය උතන කෑ ගහන්නේ. එතකොට ඉස්සර හිටපු පාලකයෝ ඉන්න කාලේ ඉඳලම තිබ්බ උපාධිධාරී තමයි ඔය දැන් පාරට බැහැලා කෑ ගහන්නේ. ඒක සාධාරණයි. හේතුව තමයි ජනාධිපතිතුමනි ඉගෙන ගන්න මොනතරම් දෙමාපියෝ දුක් විඳලාද ඒ ළමයාට උගන්වන්නේ. ඒ කියන්නේ දාසකුත් බලාපොරොත්තු තියාගෙන තමයි ඒ දරුවට උගන්වන්නේ. එතකොට ඒ උගන්නලා උපාධියක් ගන්න දරුවට අද රස්සාවක් නැති වෙනකොට ඒ අම්මලා වුණත් දුක් වෙනවා. ඇත්ත කතාව ඒකයි. ජනාධිපතිතුමත් ඉගෙනගත්තු කෙනෙක්. දුප්පත් මිනිස්සුන්ගේ අපේ පන්තියේ එක්කෙනෙක්. එතකොට ජනාධිපතිතුමනි මේ රාජ්‍ය ආයතනවල ඉන්නේ ගොඩාක් දුරට ගිය පාලකයෝ පත් කරපු රාජ්‍ය නිලධාරීන් තමයි ඉන්නේ. ඒ රාජ්‍ය නිලධාරීන්ව බලන්න හරියට අධ්‍යාපන සුදුසුකම් තියනවද කියලා. ගොඩක් රාජ්‍ය ආයතන වලට ගියපුවාම අපි වැඩක් කරගන්න ගියාට පස්සේ අපිට සමහරක් වෙලාවට කතා කරන්න දන්නෙත් නැති රාජ්‍ය සේවකයෝ ඉන්නවා. හැබැයි අපේ බදු මුදල් වලින් තමයි පඩි ගන්නෙ. ඒ වුණාට එතුමලා අපිට කතා කරන්න දන්නෙත් නැහැ. එහෙම රාජ්‍ය නිලධාරිනුත් ඉන්නවා. ඉතින් මොකද ගිය පාලකයන්ට මැති ඇමතිවරයෙක් ගාව වැඩ කරන්නේ රජ ආයතනයක ජොබ් එකක් බලාපොරොත්තුෙන් තමයි. එතකොට මේ මිනිස්සයා ඉගෙනගත්තු කෙනෙක්ද මේ මිනිස්සයා උපාධියක් තියනවද කියලා හොයන්නේ නැහැ, ලියුම දෙනවා. ඒ ලියුමට තමයි රජ ආයතන වලට බඳවගත්තේ. ඇත්ත කතාව ඕකයි. මම කියන්නේ ඉතා කාරුණික ජනාධිපතිතුමනි මේ ඉන්නේ සැබෑවටම උපාධිගත්තු ළමයි. මේ ළමයිට සාධාරණයක් ඉෂ්ට කරන්න. මේ ළමයිට නැවත විභාග ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ උපාධිගත්තු ළමයි. එහෙමනම් අර ඉන්න මේ ගිය මේ අධ්‍යාපන සුදුසුකම් අඩු රාජ්‍ය නිලධාරීන්ව අයින් කරලා මෙන්න මේ සැබෑවටම මේ උපාධිධාරීන්ව රජ ආයතනවලට බඳව ගන්න. එතකොට තමයි අපේ රටක් ලස්සනට. මොකද එතකොට රජයේ නිලධාරීනුත් ඉන්නේ ඉගෙනගත්තු කට්ටිය. එතකොට ජනාධිපතිතුමත් හරි අන්න එතකොට තමයි අපේ රටක් දියුණු වීගෙන ඒ රට යථා තත්ත්වයට හදා ගන්න පුළුවන්. එහෙම නැතුව ඉගෙනීමකින් අඩු වැඩක් කරගන්න ගියපුවාම මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැති රාජ්‍ය නිලධාරීන් ඉන්න ආයතන වලට ඇත්තටම අපිට යන්නත් කලකිරෙනවා. ඕක තමයි ඇත්ත කතාව. කාට රිදුනත් ඕක තමයි ඇත්ත. ගිය පාලකයෝ පස්සේ ගියා නම් අන්න උන් ලියුම දෙනවා අන්න රාජ්‍ය නිල මේ මිනිස්සු ඉගෙන ගත්තද කියලා හොයන්නේ. ජනාධිපතිතුමා අන්න ඒක මුලින්ම කරලා මේ උපාධිධාරීන්ට ඉතා කාරුණික වෙන්න මේ රජයේ රැකියාවක් ලබා දෙන්න කියලා ඉතා කාරුණික ඉල්ලනවා. ජය වේවා ගිහිල්ලා නම්